සඳ නුඹ හැවිදින් අප්‍රයිදෝ කියන්. හායි යාළුවනේ, ඕගොල්ලන්ව මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. දැන් වෙලාව හවස 3ට විතර ඇති. දැන් මෙහාට හොඳටම වැස්ස පේනවනේ. ඉතින් වටේම කළු කරලා වෙලාව 3ට වුණාට නිකන් වෙලාව 6ට වගේ වටේම අඳුරුයි. හයියෙන් වහිනවා. චූටික්කි නම් ඉතින් මේ වෙලාවේ නිදි. අපි ඉතින් එයා හම්බෙන්න යද්දී බාර වෙච්ච බාරයක් තියෙනවා. අපේ පැත්තට අධිපති දෙවියෝ අයිනායක දෙවියෝ ඒ දෙවියන්ට තමයි අපි බාර වෙලා තියෙන්නේ කිරිමුට්ටියක් උතුරන්න. අපි ඉතින් ඒකට ඕනි බඩු ටික ලෑස්ති කරගෙන තමයි ඉන්නේ. අපි ඉතින් වැස්සෙම හදන්නේ ඒකට ඕනි කැවුම් ටික හදාගන්න. මම නම් නෙමෙයි කැවුම් හදන්නේ, අම්මා තමයි අපිට ඕනි කැවුම් ටික හදලා දුන්නේ. ওই විදිහට අම්මා ඉතින් වැස්සෙම කැවුම් ටික අපට හදලා දුන්නා. අනිත් අපිට ඕන කරන බඩු හැමදේම අපි හදාගෙන තමයි ඉන්නේ. හැමදේම හරියටම අරන් තිනවා. කැවුම් ටික තමයි ඕනි. ඒ ටික ඉතින් අම්මා ওই විදිහට අපිට හදලා දුන්නා. දැන් වෙලාව හරියටම පාන්දර 6:40යි. අපි ඉතින් දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම නම් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ඉතින් චූටිගේ මූණ කට චුට්ටක් හොදවලා මම එයාවත් මේ විදිහට ලෑස්ති කරගත්තා. එයාට බාර වෙච්ච එකක් හින්දා එයා විතරක් එක්කලාගෙන යන්න ඕනි. නැත්තම් නම් ඉතින් එයාව දාලා යන්නේ. මොකද ඉතින් එයාත් එක්කන් ගියාම පොඩ්ඩක් වදේනේ. ඉන්නෙත් නෑ, කෑ ගහනවා, වෙලාවකට නිදා ගන්නවා. එයාත් එක්කන් ගියාම ඉතින් චුට්ටක් කචල් හින්දා නැත්තම් එයාව දාලා තමයි යන්නේ අම්මා ගාව. ඒකට ඉතින් එයාට බාර වෙච්ච එකක් හින්දා අපිට එයාව එක්කලාගෙන යන්න වුණා. ඉතින් එයා ලෑස්ති වෙලා අපි ඉතින් දැන් අපි ලෑස්ති කරගත්ත බඩු ටිකත් අරගෙන චූටිකියවත් අරගෙන ওই විදිහට දේවාලෙට ගියා. අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 1.5ක් දෙකක් තියෙනවා දේවාලෙට. අපි දැන් දේවාලෙට ඇවිල්ලා තමයි ඉන්නේ. ওই තියෙන දේවාලේ පාර තියෙන්නේ ප්‍රධාන පාර ඔය. පාර එහා පැත්තේ දේවාලේ, එහා පැත්තෙන් වැව තියෙනවා. අපේ ගමේ ප්‍රධාන වැව එක. ලොකු බුදු පිළිමයක් තියෙනවා. පොඩි බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඔය බුදු පිළිමටත් දැන් අවුරුදු 20ක් විතර කොහොම හරි මම දන්න දාලේ ඉඳන් තියෙනවා ඔය බුදු පිළිම උතන. 20ටත් වැඩිය ඇති, 22ක් 23ක් වගේ ඇති. ඔය තියෙන්නේ එහා පැත්තේ පොඩි බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඊට එහා පැත්තේ තව පුංචි දේවාලයක් තියෙනවා. පත්තිනි මෑණියෝ, විෂ්ණු දෙවියෝ එහෙම වැඩ ඉන්න. හරියට පිහිට තියෙන තැනක් මේක. හැමෝම වගේ මේ පැත්තේ බාර වෙන්න යන්නේ ওই දේවාලේ ගාවට තමයි. ඒ කියන්නේ අපේ පැත්ත බාර අයනායක දෙවියන් වහන්සේට කියලා තමයි කියන්නේ. ඔය එහා වැව මා චූටික්කි ඉතින් ඔතනට වෙලා වටේට බල හිටියා. අපි දෙන්න දේවාලෙට ගියේ නෑ. ඇතුළට දැම්මම අපි දෙන්න ඉතින් ඔහොම හිටියා. ඔන්න ඉතින් දැන් නම් හස්බන්ඩ් වැඩ පටන් අරන්
මෙතන කිරි උතුරද්දී ගෑනු කෙනෙක්ට කිසිම දෙයක් කරන්න බෑ. හැමදේම කරන්නේ පිරිමි තමයි. ලිපකට ගින්දර ටිකක්වත් ගෑනු කෙනෙක් දාන්නේ නෑ. හැමදේම පිරිමිම තමයි කරන්නේ. ඉතින් ඒක හින්දා අපිට කිසිම දෙයකට කරන්න බෑ. දැන් තෙමිලා වැස්සට හැමතැනම තෙමිලා තියෙන්නේ. ලිප අවුල් මමයි චූටිගේ හස්බන්ඩ්ගේ අක්කගේ පුතයි මේ විදිහට අර මං කියපු පත්තිනි මෑණියෝයි විෂ්ණු දෙවියෝ හිමින්න පොඩි දේවාලයක් තියෙනවා කියලා ඒකට පහන් පත්තු කරන් ගියා. ඒ ගිහින් එද්දි ඉතින් මහත්තයා පොල් ගාලා මේ විදිහට කිරි මුට්ටියක් භාගයකටම කිරි මිරිකලා දාලා දැන් ඉතුරු ටික කිරි මිරිකලා දාන්න තමයි එයා හදන්නේ. අක්කලාගේත් බාරයක් තිබිලා ඒකත් එකම දවස් තමයි අපි ඉතුරු වෙන්නේ. එතකොට ලේසියිනේ දෙගොල්ලන්ටම කියලා. ඔය විදිහට ඉතින් එයා පොල් කිරි මිරිකනවා. මෙතන ගොඩක් කට්ටිය බාර ඔප්පු දෙන්න එනවා. ඒ වෙලේ නම් ගොඩක් සෙනග හිටියේ නෑ. ඒ වුණාට දවල් වෙන්න ගොඩක් සෙනග පිරුණා. අපි පාන්දරම ගියපු හින්දා අපිට ඉක්මනට එන්න පුළුවන් වුණා. දැන් ඉතින් අපේ කිරි මුට්ටිය නම් ඔය විදිහට ලිපේ තිබ්බා. තෙමිලා නිසා පොළව ලිප් ඇවිලෙනවා හරි හොරයි. පේනවනේ දුම් දානවා විතරයි ලිප් එකක්වත් හරියට ඇවිලෙන්නේ නැහැ. එයා ඉතින් ওই විදිහට පොල් කිරි ටික මිරිකලා ලිපෙන් තියලා ඊට පස්සේ හාල් ටික සෝදගත්තා. කිරි ටික උතුරද්දිම අපි ඒකට හාල් දාගන්න ඕන හින්දා. ඔය පේනවනේ ඉතින් දැන්ටමත් සෙනග ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් ඉතින් අපේ කිරි මුට්ටිය උතුරගෙන තමයි එන්නේ. ඔය පේනවනේ. කිරි මුට්ටිය උතුරද්දිම අපි ඔකට හාල් දාගන්නවා. හාල් දාලා ඒකින් අපි ආය කිරි ටිකක් පැත්තකින් අරගෙන තියා ගන්නවා. පස්සේ කිරි මදි වුණොත් එහෙම ආය ඒකට දාගන්න. මම නම් ඉතින් කිරි උතුරලා නෑ. බලාගෙන ඉඳලා තමයි තියෙන්නේ. මොකද ගෑනුන්ට කිසිම දෙයක් කරන්න හොඳ නෑ එතන. ඔය විදිහට ඉතින් එයා හාල් ටික දාලා කිරි ටිකක් ආය භාජනයට අරගත්තා. අක්කලා පොඩ්ඩක් පරක් වෙලා ආපු හින්දා එයාලා තාම කිරි ලිපේ තියලවත් නැහැ. අපි උදේම ආව නිසා අපිට ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඔය විදිහට ඉතින් එයා දැන් අර කිරි මුට්ටියෙන් ඉතිරිලා යන්න තියෙන කිරි ටික ආය අරගන්නවා භාජනයකට. චූටික්ගේ නම් ඉතින් කිරි ටික තමයි ඉන්නේ. එයාට ඊට පස්සේ හොඳටම නිින්ද ගියා මගේ අතේ. ඔය පේනවනේ ඉතින් එයා නම් බයි. එයා ඉතින් අතින් අතට යනවා. hina වෙවි ඉන්නවා. චුට්ටක් අඬනවා. ආයෙ නිදා ගන්නවා. එයා දොයි අතට ඉතින් අපේ කිරි මුට්ටිය අතොන්න ඔය විදිහට ඉදිලා. මහත්තයා නම් මේ ගින්දර දාන්නේ අපිත් එක්කන් ආපු වෙන කෙනෙක්ගේ කිරි මුට්ටියකට. එයාගේ ලොකු නැන්ද ඇවිල්ලා එයා ඉතින් දැන් එහාටලා ලොකු නැන්දගේ අතට වෙලා තමයි ඉන්නේ. ඔය විදිහට හොඩතල් වෙවි ඉන්නවා. ඉතින් එයා ලොකු නැන්ද ගාවට වෙලා. අපි ඉතින් දැන් ওই විදිහට කිරිබත් පුදන තැන හදලා ඊට පස්සේ අපි කිරිබත් උතන්ට පුදලා ඒ විදිහට ඒ කපු මහත්තයා දෙවියන්ට ඒවා බාර දුන්නා. අපිට ඒකේ නම් වීඩියෝ කෑල්ලක් ගන්න බැරි වුණා. කට් හිටියේ එතන. අපි ඉතින් ওই විදිහට ඒ දෙවියන්ට දෙනකොට දෙවියන්ට පාර දීලා අපි එතන හිටපු මිනිස්සුන්ටත් කිරිබත් දීලා පාර යන මිනිස්සුන්ටත් දීලා අපි ඉතින් ওই විදිහට චූටික්ගේවත් අරගෙන ගෙදර ආවා. අද ඉතින් අපේ උදේ වරුව ගෙවුනේ මේ විදිහට තමයි.